අපි මේ සතුට පිළිබඳව අධ්‍යයනය කරන කාරණාවන් තුළ අපි ලෝකෝත්තර සතුට පිළිබඳව දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ බුදුදහමේ සඳහන් වන සුවිශේෂී කාරණාවක් වශයෙන්. එතකොට පින්වත්නි මේ ලෝකෝත්තර සතුට කියන එක බුදුදහමේ පැහැදිලි කරන්නේ ඔබ දන්නවා මේ ප්‍රඥා සීල සමාධි එහෙම නැත්නම් මේ ආරෂ්ඨාංග මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රතිපත්තිමය වශයෙන් තමාගේ චරිතය සකස් කර ගැනීම තුළින් සහ ඒ දේවල් වල නිරත වීම පුහුණු කිරීම මගින් පුද්ගලයාට ආයාසයෙන් ලබන්න පුළුවන් දෙයක් තමයි මේ ලෝකෝත්තර සතුට. මේක ආයාසයෙන් ලබනවායි කියලා කියන්නේ මේක හිතත් එක්ක යම් ආකාරයේ තරංගයකින් අනතුරුව ඇත්තටම මේක નિરાයාසයෙන් ලැබෙන දෙයක්. හැබැයි අපි ඒ தത്വයට පත් කරන්නට උත්සාහයක් වෑයමක් ගන්නට අවශ්‍යයි. එතකොට පින්වත්නි මේ ලෝකෝත්තර සතුට පිළිබඳව ඔබ අහලා තිනවා මේ භාවනා යෝගීව ජීවත් වන නැත්නම් මේ භාවනාවේ නිරත වන උදවිය ඇයි අඛණ්ඩව ඒ දෙයට කැමති වෙන්නේ? තමන්ගේ තිබෙන භෞතික සියල්ල අතහැරලා මේ භාවනාව තුළ ඒ තරම් රුචිකත්වයක් දක්වන්නේ. ඒ තමයි පින්වත්නි මේ ලෞකිකව ලබන සතුටෙන් ඔබට ගියාගෙන් පස්සේ ඒ ලෝකෝත්තර සතුට කියන එක නිරාමිස වශයෙන් පුද්ගලයාට ලැබෙන විනෝදය නැත්නම් ඒ ප්‍රීතිය මේ ලෞකික ප්‍රීතිය එක ගලප ගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි ඒක ලෝකෝත්තරයි කියලා කියන්නේ. ඒ නිසාම අපි ඒකට කියනවා මේ ස්පිරිචුවල් මයින්ඩ් නැත්නම් ආධ්‍යාත්මික මනසක් එතන ගොඩනැගෙන්නේ. ඒ ආධ්‍යාත්මික මනසක් ගොඩනැගුණගෙන් පස්සේ මේ ආධ්‍යාත්මික මනසක් තියෙන කෙනාට පින්වත්නි ඒක අපි කියනවා මේ මනස අපි දකින මේ සාමාන්‍ය චරිතයන්ගෙන් ඔබට ගිහිල්ලා තා සුවිශේෂී දියුණුවක් ලබලා ඒ ලෝකෝත්තර සතුට විඳින කෙනෙක්ට පුළුවන්කම තිබෙනවා මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරන්න. ඒ කියන්නේ යුනිවර්සල් මයින්ඩ් එකක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපි තනිව අපි ගනුදෙනු කරන්න මේ ලෞකික ලෝකයේ තුල සමාජ කණ්ඩායමක් එක්ක. ඒ සමාජ කණ්ඩායමක් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය සංස්කෘතික, ඒ වගේම නෛතික, ඒ වගේම සදාචාරාත්මක පසුබිම අපි අපේ අධ්‍යාපනය මගින් අධ්‍යයනය කරනවා. හැබැයි මේ යුනිවර්සල් මයින්ඩ් එකක් නැත්නම් විශ්ව මනසත් එක්ක ගනුදෙනු කරන්න, විශ්වයත් එක්ක ගනුදෙනු කරන්න අපිට ඒ අධ්‍යාපනය මගින් ප්‍රමාණවත් වන්නේ නැහැ. නමුත් මේ ලෝකෝත්තර වශයෙන් සැනසීමක් අත්විඳින භාවිතයක් පවතින ඒ ආධ්‍යාත්මික පුද්ගලයෙකුට පුළුවන්කම පවතින පින්වත්නි මේ ලෝකයේත් එක්ක විශ්වයත් එක්ක ඒ විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරන්න. ඒක සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එවැනි ආකාරයේ මානසික සංවර්ධනයක් ආධ්‍යාත්මික වශයෙන් සිද්ධ වෙලා නැති නිසා. මේක ඔබට දැන් අපි බුදුරජාණන් වහන්සේ ගත්තොත් පින්වත්නි උන්වහන්සේ බුදු වන විට උන්වහන්සේ පිරිවන් පාන විට ඔබ අහලා තියෙන මේ විශ්වය කම්පාවට ලක් වුණා කියලා. මහ පොළොව කම්පාවට ලක් වුණා කියලා. ඒ වගේම ඔබ අහලා තිනවා යම් ආකාරයේ ආධ්‍යාත්මික ජීවිත ගත කරන උදවියට යම් ආකාරයේ කරදරයක් වෙන්න යන අවස්ථාවල ඔහු මේක අදාහ ගන්න බැරි වන ආකාරයට ඒකින් බේරුණා කියලා. එහෙනම් පින්වත්නි බුදුදහමේ ඔබ අහලා තියෙනවා තවත් බොහොම ගැඹුරු ධර්ම පාඩයක්. ඒ තමයි මේ ධම්මෝ හොය රක්කති ධම්මචාරි. දැන් මෙතන කියන්නේ ඒකම තමයි පින්වත්නි. කියන්නේ මේ ධර්මය තුල මේ තමන්ගේ ජීවිතය පුරුදු පුහුණු වෙනකොට ආධ්‍යාත්මීය වශයෙන් ලෝකෝත්තර සැනසීමක් ලබනකොට
ඔහුගේ ඉලක්කය අරමුණු චරිතය මේ භාවිතය සියල්ලම තියෙන්නේ ලෝකයත් බර විශ්වයත් එක්ක. ඒ නිසා ඔහුට අර සාමාන්‍ය කෙනෙකුට තියෙන්නේ අල්ලපු ගෙදර කෙනත් එක්ක තියෙන ගනුදෙනුව බේරා ගැනීමට තියෙන අර්බුද. එහෙම නැත්නම් තවත් කාගෙත් එක්ක හරි තියෙන අර්බුදයක් ඔහුට නැහැ. ඔහුට පවතින විශ්වයත් එක්ක තියෙන ගනුදෙනුව විතරයි. ඒ නිසා ඒක අර සාමාන්‍ය ජීවිතයට වඩා යම් ආකාරයෙන් ඔබට කිව්වක් අපිට දකින්න පුළුවන්කම පවතින. ඒ නිසා මේ ලෝකෝත්තර සතුට කියන එක බුදුදහමේ අපිට සාමාන්‍ය තත්වයකට එහා ගියපු ආධ්‍යාත්මීය වශයෙන් දියුණු වූ මනසක්. ඒක ප්‍රඥාවෙන් පටන්ගෙන සමාධිය කියන එක අපි කියනවා මේ චිත්ත ඒකාග්‍රතාවය one pointedness කියන එක. එහෙම නැත්නම් එක අරමුණක නැත්නම් අර විසිරී පැවතින හිත තමන්ගේ යටතට ගන්න පුළුවන් තත්වයකට අපිපත් වෙනවා නම් ඒ තත්වය තුළ අපට පුළුවන්කමක් පවතින පින්වත්නි අපි මේ කතා කරන ලෝකෝත්තර සතුට කියන එක ලබන්න. එතකොට මේ ලෝකෝත්තර සතුට කියන එක පින්වත්නි අපි අභිධර්මයේ කියන විෂය තුල ගත්තොත් එහෙම මේ චෛතසික වශයෙන් යම් ආකාරයක විශාල ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙනවා මේ සතුට කියන එක. ඒ වගේම මේ අපි ගත්ත සූත්‍ර පිටකය ආශ්‍රිතව මේක විවිධ පාරිභාෂික වචන මේ සඳහා මේ බෞද්ධ දර්ශනය තුළ බුදුදහම තුළ භාවිත කරනවා. ඉතින් මේ හැම වචනයකම නැත්නම් හැම පැහැදිලි කිරීමකම අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ ඇලීමෙන් ඔබට කියපු ගැටීමෙන් ඔබට ගියපු අවස්ථාවක් අපි කොහොමද මේ සතුට ලබන්නේ කියලා. ඒක තමයි මෙතනදී පැහැදිලි වෙන්නේ. ඒත් එක්කම අපි අර මුලින් සඳහන් කළා මේ සතුට සහ මේ මොලේ තරංගවල ක්‍රියාත්මක වීම පිළිබඳව අපි යම් ආකාරයක අවබෝධයක් ලබා ගන්න ඕනේ කියලා. අපි ළඟට බලමු ඒ අවබෝධය අපි මොන මට්ටමකද පවතින්නේ කියලා මේ මොලේ තරංගවල ක්‍රියාකාරීත්වය.